තියෙන දදුරු වේද තත්ත්වය සම්පූර්ණයෙන්ම දාලා තියෙනවා. මඩම ගානම දාලා තියෙන්නේ අර වැඩි නිවාසයක් තියෙන නම් නැතෙන්නත් පහු කරලා ඉලා තියෙනවා. වාරාඩ පළවෙනි පහට දැක්කේ ජීවිත කාලේ මෙච්චර වතුරක් දානවා. ගම් තියෙනවා මේ හරියේ 7-8ක්ම තියෙනවා. ඒ ගම් 7-8ම යට වෙලා තියෙනවා. එක්ක ගලාන මැල්ල කැලේ නරියාගම දදුරුව පංකඩ අනෙක් ඒවා මතකත් නැහැ මාරු. ආරෙන්ගල එකපාරට ඊයේ වගේ වැඩි වෙන්න ගත්තොත් ඒ ඉන්නේ ඔක්කොම ආයෙත් මෙතනින් යන්න එන්න බැරුව ගියොත් අම්මට කිව්වනේ. දැන් අර විදුල්ල හන්දිය අර කොට වෙලා නැති ඉන්න එතන ඉන්නවා. ඒ යට වෙලා නේද? තීරමල කලරද? ඒ හරිය යට වෙලා නැහැ. සංස්කාරය රොතර වලවත් නැහැ. මාස 6ක මේ පොඩි එක්කෙනෙක් ඉන්න අයව ගන්න බැරුව මේ ඉන්නේ මේ. අපේ කඩේ මේ අර කඩේ තියෙන්නේ විලත් හන්දි අර දිකඩයක් තියෙන්නේ. එයාගේ අක්කා කෙනෙක්ගේ දුවෙක්. කොහෙද ඉන්නේ? අපේ කලුවා. මෙතන ඉන්නේ හරියටම සිප්පි කලානේ මැල්ල කලේ කිට්ටු. දරුතුලින් නම මම හිතන්නේ. අපි ඊයේ ෆුල් try කරුවා ගන්න. බෝට්ටුවක ඉන්නේ දැන්. බෝට්ටුවක ඉන්නවා. බෝට්ටුව ගිය අර නිමල්ලගේ බෝට්ටුවත් කැඩලලු. දැන් ආරින් බෝට්ටුවද ගියා. දැන් ඒගොල්ලෝ දැන් කෝල් කරුවා ගිය රෑ කෝල් ඔක්කොම නැවතුණා. ඊයේ රෑ හවස ගිහිල්ලා කෝල් දෙක ගිහිල්ලා වැඩ කරන්නේ නැහැ. දැන් උදේ ගියා. උදේ ගියා. ඒගොල්ලෝ ජීවිත මොකක්ද දන්නේ තත්ත්වනේ. කොහොමද දන්නේ ෆෝන් එකේ අහලා ඉන්නේ. අපි ඉඳලා ඉන්නේ තාම එකක්වත් ගොඩ ආවේ නැහැ. අදුම හැවිච්ච 3 දෙනෙක් ඉන්නවා. ඉන්නවා ගන්නවා. ඒක වැඩේ කියන්නේ. හඩපාර වැඩිනේ. උඩින් තමයි ගත්තා. උඩින් කියන්නේ චොපර් එක ආව? හෙලිකොප්ටර් ආව? නෑ ආවේ එහෙම එන්න ගත්තොත් තමයි. එහෙම ගත්තොත් තමයි. ඉන්න පුළුවන්. කුණු වටම ඒක වහවලුඩ දැන් ගියේ. ඒ දහවසින් ගම් කරනවා. කණ්ඩත් නෑ සීතලේ. අපි නෑ යන්න බෑ බයික් එක. වාහනයක්වත් යන්නේ නෑ මෙතන එන්න මොන හින්දාද කල්ලු කරගෙන ආවේ. යන්න බෑ අපිට ගිහින් ආවේ. හැබැයික් ගහගත්තා. අයිලහන්දරේට කල්ලු කරගෙන ආවා. ඊයෝ එකේ මේ තමයි තවත් කල්ලු කරගෙන ආනවා කියන්නේ. ඒක ඔයාලා කොහේ ඉඳලාද? මෙහෙ ඉඳලාද? මෙහෙ ඉඳන් ආවා. දැන් අර හිරිගොල්ල දැන් හන්දිය තියෙන්නේ හන්දිය හැරෙත් වට යට වෙලා නේ. එතන චුට්ටක් තියෙනවා අක්කරයකමාරක් වගේ වතුර නැතුව. ඒකේ තමයි ඉන්නේ කට්ටිය. බල්ලෝ බලල්ලෝ උගොල්ලෝ ඌරෝ ඒ දූපතේ. එතන දූපතක් වගේ තියෙනවනේ. හිරිගොල්ල හන්දිය. ඒ කියන්නේ සිප් කලාලට හැරෙන්න තන. ඒතොර එයාලට කණ්ඩ මොණ්ඩ අපි යන්න. මෙහි කොළඹෙන් උතාර ගහනේ කොට තමයි මෙහි එන්නේ. ඔයා කියන්නේ කොළඹුනේ ඔය යන්නේ නැද්ද? ඔයාලා කවුද කොහෙද ඉන්නේ? ලක්ෂ්මීව. මෙහෙනේ? අම්මා. අයියෝ ඔය වතුරයි ඉන්නේ. දැන් ඊට වැඩි අඩුයි. මේ මඩමේ කට්ටියට මොකද දන්නේ නැතත් නේ කෑම බීම හරනේ. ඔව්. අතුලට දාලා නැතුව දින්නේ. ඈ? ඔව් නෑ උනට කෑම බීම ඒගොල්ලන්ට කොහොමද දන්නේ නැහැ. ඔයාලා කොහොමද? ඕල් කරන්නවත් තියන්නේ.
ආර කේස් එක. පියාන වහවල ඉන්නවනේ ගේන්නේ මම බෝතු මේ මම ගේනවා දානවා කියන දානවා. ඊ දන්නේ තෙලුත් නෑ සෙට් වලට තෙල් නෑ. මොනවා කියනවා? පානවා කිරි පානවා ඉතින් දෙන්නේ ඉතින් ගහනවා. මං චාටේලියක් ගන්න නෑ. ඒකට දාලා. ඒක දාලා. ඒකේ දාලා නෑ. ඒකට දාලා නෑ. ඒක දාලා නෑ. විදුනේ වට. ඒ වයි පාර පාර කොහෙද අර ගහුක්කට ලැටි කොහෙන්ද? තන්නේ කරම පාරනේ දින. මානවයි. ගාට ගන්නනේ. මන්ද මම මේ ආවා ඉතින්ද? පොඩි පොඩි අතුලා කපන්නේ. කොහේ? ටිකක් යනවා. ආයෙ මේ කියන්නේ. ඕකෙන් කපන්න බැරි වෙයි මං හිතන්නේ. ඕකෙන් කපන්න බෑ. නකෝ කපන්න බෑ. මේ කපන්න බෑ. ඔව් එමුනේ බහුමිටි කියලා මගරේ නෑ කියලා නම් ගත්තෙම නෑ. ඇත්තටම ගණන් ගත්තා අපි උනත් ගණන් ගත්තේ නෑනේ. අපි නා රුවමන වරන කොහොමද අරන් ආවේ? අපි අරන් ආවේ. කොහොම ඇද්දම ලොරියෝ පැටේවා. ගන්නවා නෑනේ. කතන්දර තමයි දින්නේ. කොහොම වැඩක් වුණේ නැත්නම් ජීවිතය දැකලා නම් මේ හැරෙන්න වතුර දානවා. දදුරුවට තමයි මෙතෙල්ල හතම්ම එකක් විතර වගේ කියනවා. ලොකමල්ලේ ඔයා අතේම තියාගන්න කට්ටිය කොහෙද යන්නේ? ගහ කපන්න. ආර ගහ කපන්න. ඕක කපන්න බෑ ලොකු ගහක්ද දන්නේ නැනේ. පොඩි කන්නම්. ඉතින් ඕකෙන් කපන්න බෑ ඔය ගහ. ගහ කපන්න මැෂින් ගියා. ලොකු ගහක්ද? දන්නේ නැනේ. චේන්සෝ එකක් අත්තම. මැෂින් නම් ගේන්න ගියා තව ටික දෙන්න ගියා. ලොකු ගහක්ද නෑ. නෑ පොඩි ගහ. පොඩි ගහ ඔය නම් එක කපුවයි. කපු එකක් ඇවිල්ලා කියලා කියන්නේ. කපලා තිබ්බ එකක් ඇවිල්ලා කියලා කියන්නේ. අයින් කරන්න පුළුවන් මේක. ඒව කපන්න පුළුවන් ඕක. චේන්සෝ එකක් තිබ්බනම් ලේසියි හැබැයි වැඩේ. ඕක හරියටම කැපෙනවා. ඕක තාක මැෂින් එක කරගෙන ඉන්න ඔය කැලේ අර වල්ලපට්ට කාලේ ඒ කියන්නේ දැන් ඔය ගහ තියෙන ඉඳ වාහන ගහ තියෙන ඉඳ වාහන යන්න බෑනේ. ට්‍රැක්ටර් එකක් යන්න බෑනේ. ඔව් ට්‍රැක්ටරේ යන්න තමයි ආවේ. යන්න විදියන්න දුන්නේ. ට්‍රැක්ටරේ ආවේ. ට්‍රැක්ටරේ නම් යන්න පුළුවන් හැබැයි. අරක අයින් කරගත්ත පුළුවන්. පුළුවන් නේ. බෑකෝ එකක් ආව නම් හරි. ඊයේ ට්‍රැක්ටරෙන් ඔක්කොමලා ගෙනාවේ ගිහිල්ලා නේ. ඔව්. ඊයේ හැබැයි ඊයේ මෙතන ළඟ දාලා තිබ්බද නෑනේ. තිබුණා. මෙතන ගම්ම. තිබුණා. එහෙනම්. දැන් වැස්ස නම් ඉවරයි හැබැයි දැන්. අදින් ඉවරයි. ටෙන්ටර් කම්ම තිබුණා. අදින් ඉවරයි වැස්ස. දැස්සේ වරුණාට මේ අර ආහාරෙන් වතුර එනවනේ. වාරි බල පැත්තෙන් නේ. ඩෑම් එක කපන කතාවකුත් තියෙනවා. ඩෑම් එක අරලා තියන්නේ ඕක. නෑ නෑ. එහෙනම් ඔරොත්තු දෙන්නේ නැහැ කියලා කපනවා. එහෙම. එහෙම හරියට ස්ථිරම කියන්න බෑ මේ හමුදාවෙන් මේ ආදේශ සභාවට කෝල් කරලා බලන්න ඕනේ කිව්වා. තාම කට කතාව තමයි දන්නේ. ඩෑම් එක කැපුවොත් එහෙම මෙහෙම මොකක්ද යට වෙනවා. මේ ඔක්කොම යට වෙනවා. ඈ? කැපුවොත් එහෙම බඩු. මේ විලත් වහන්දියා යට වෙනවා. යට වෙනවා නේ. ඇයි දන්නේ අනිත් එක අපේ ගෙවල් එහෙම තියෙන්නේ ඔක්කොම අඩගෙන යයි. ඇයි දන්නේ ඩෑම් එක කපන්නේ නේ? ඔරොත්තු දෙන්න නැහැ. එහෙම කට කතාව තියෙන්නේ හැබැයි ස්ථිර දන්නේ. කැඩෙන සයිස් එකල්ලු තියෙන්නේ. වැඩි කියලා බයට කපන්න. ඒක ඉන්න පුළුවන් මේක තියබෑ. මේ ඉන්න බෑනේ. ගෑම් එක කපුවා මේ මොකවත් නැහැ මේ හේරම ඉවරයි. විලත් හන්දිය යට වෙනවා. ඔව්. කෙලිම හන්දියට වෙනවා. හන්දියට මෙන්න. අපේ ගෙවල් එහෙම යයි. කොහෙද ඔයාලා ගල් තියෙන්නේ? පිටිකමල් පාලේ. ඒව ඔක්කොම යට පාර තියෙන්නේ. ඉතින් එහෙ යට වෙලා තියන්නේ දැන්. ඒව යට වෙලා අපි ආවේ මේ වතුරේමයි. ආ මෙහෙම දාන්නේ කොහොමද? ගාන්ට වතුර තියෙනවා මෙහෙමයි ආවේ. ට්‍රැක්ටරේ ආවනේ. ඒ ට්‍රැක්ටර වල එන්න බැරි තැනක එල්ලිලා ආවේ. දැන් මේ හිරුගොල්ලේ පල්ලි කවුරුත් නැහනේ. නෑ එහෙ යට වෙලා. ආ යට වෙලා. දැන් මේ ඔක්කොම තල්ගහ පිට පල්ලි ඉන්නේ. ඔව් රල්ගහ පිටේ කලින්. දැනුත් තියෙනවා. ඒකම ඉන්නේ එහෙ. තල්ගහ පිට පල්ලි මේ පුංචිලත්තෝ ඉස්කෝලේ පන්සලේ අපේ කඩ දෙකේ ඉන්න 25ක් විතර. වහලේ මට්ටම් දාලා දෙන්නේ අනිත් බඩු ටික ඔක්කොම යන්න හිතේ කියන්නේ ලොඩි පොත් ඔක්කොම ගත්තේ නෑ. ආර කේස් එකනේ. ඕ දන්නේ නැහැ එන්නේ දෙවිචාර කපන්න. පිටිපස්සට කැපෙන්නේ. පිටිපස්සට කැපෙන්නේ. ඔය ඉන්න එකක් දන්නේ නැහැ. කපන්න පුළුවන් සාමාන්‍ය කපන්නේ. කපන්න පුළුවන්. සාමාන්‍ය මම ගෙදර ඉන්නවා.
ඔක්ක තමයි කතන්දරේ. තාත්තනේ තාත්තා කියන්නේ. තාත්තා බෙහෙල් ඒ රේඩියෝ වතු පොඩ වැහදී ජමින්න. අපිගේ වාදරාගේ කොහෙද හිරිගොල්ලද? මේ හරි වතු. අඩි ටික. හිරිගොල්ලට ගිහිල්ලා දෙන්න. හිරිගොල්ල කියලා හිරිගොල්ල වතුර නැහැලු. හිරිගොල්ල වතුර නැහැ. හිරිගොල්ල වතුර බෑරෝනේ. අපේ ගෙවල් ගියාට එතනින් හෙල්ලා යන්න බෑ. ඒතර දදුරුවෙන් එන වතුර හිරිගොල්ලට එනවනේ. නෑ හිරිගොල්ලට ඇවිල්ලා. හිරිගොල්ල ඇවිල්ලා. ඒ කියන්නේ ඒ යට උනා ඊයේ යට කොළඹුනේ. ඉන්දිගාන ගෙවල් වලට අපේ මාමලා ගෙවල් වලට දාන්නේ. ඉන්දිගානනේ. ආ ඉන්දි එහාට ඉන්නේ නෑ හැල්ලන්නේ වටේට දැම්ම. ඒ වට කරලා තියෙනවා. මොකද ගාලුටි වතුර. තව ඉන්දිගානනේ ගෙවල් වලට කවදාකවත් වතුර දාලා නැහැ නේ පුතේ. අපි හිරිගොල්ල කොහෙද දැම්මේ? අහලවත් නෑනේ. දදුරුවෙන් දැම්මේ නෑනේ ජීවිතේට. නෑ අහලවත් නෑනේ බන පොතකවත් කවුද හිතුවේනේ? අර සුනාමිය ආවා වගේ තමයි. මේක සුනාමියක් තමයි. සුනාමියක් තමයි මේක. මුද වගේ නෑවදී. අපේ පැත්තට කිට්ටු වෙන්න බෑ. ඉතින් ගෙවල් පේන්නේ නැහැ කියදි වහල මට්ටම් පේන්නේ නැහැ කියදි තවත් මොනවද මේ කියන්නේ? මේ පැත්තේ පව් වල අර ඉන්න අපේ කට්ටිය 20ක් විතර ඉන්න ගෙදර හිටියා ඊයේ රෑ නිකන් කෝල් කරුවා. කවුද? මල්ලකලේ. නැල්ලකලේ කවුද? මෙතන මේ අපේ කඩේ ඉන්නේ කට්ටිය දැන් මේ දැන් 25ක් ඉන්නවා අපේ කඩේ. ඔක්කොම එලවුන්ස් කරානේ මෙයා ඔක්කොම යන්න කියලා අයින් වෙන්න කියලා. ඉතින් ඒවල ඔක්කොම මැල්ලකලේ? ඔව් මල්ලකලේ. මැල්ලකලේ ආවේ නැද්ද ඒවල ඔක්කොම? නෑ 20ක් ඉන්න හැදලා. මාස 6ක ළමයෙකුත් ඉන්නවා. මොකද දැන් ඉන්නේ යාලා? ඉතින් ඒක තමයි ඊයේ ඉඳලා ආරංචි යන්නේ. ඊයේ රෑ ඉඳලා. හරි බන්දේ. මේක කරා